මගේ නම ආරම් දීලාවති. මං ගෙදර ඉන්න වෙලාවේ සද්දයක් ඇහුණා. සද්දය ඇහිලා දුවලා කොහොමද ගෙදර තියෙන්නේ? ගෙදර තියෙන අතන. හරි. එතින්දලා විනාඩි 2-3ක වගේ තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඒ එක්කම මම දුවගෙන ආවා. එනකොට මේ බස් එකේ රෝද විතරයි පෙන්නේ කවුරුත් පෙනුන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් එනකොට කෑ ගහනවා ඇහුණා. එපාර ළමෙක් දුන්නා ඒ සුදු ඇඳට හිටපෙක් කෙනෙක්. එයා අරගෙන යන වාහන ඔක්කොටම කෑ ගහලා නවත්තලා මේක දනිස් දෙක යට වෙලා තිබ්බ බස් එකට. ඒගොල්ලන්ට කෑ ගහලා පස්සේ මේ ඔක්කොමලා උස්සන්න හැදුවා බස් එක උස්සන්න බෑ. ආයෙ දුවලා ගිහිල්ලා අලවංගු දෙකක් තිබුණා. ඒක ගෙනත් දීලා මේ බස් එක ඉස්සුවාට පස්සේ කකුල් දෙක දිග ඇරියා. දිග ඇල්ලෙවිලා ඊට පස්සේ සෙනග සේරම එකතු වෙලා 119 ගහලා ඉස්පිතාලට මේ ඇම්බුලන්ස් වලටත් කියලා වෙලා ඒගොල්ලෝ ආවට පස්සේ තමයි සේරමලා අරගෙන ගියේ. මීට කලිමුත් පල්ලෑ බස් එකක් පෙරළුණා. මේ ඊයේ පෙරේදා බියර් ලොරියක් පෙරළුණා. ඊට පස්සේ තව කාර් එකක් වෑන් එකක් අඹගහේ ඉඳලා මෙතෙන්ට එනකම්ම දර ලොරි දෙකක් පෙරළුණා කොට. ඒමුත් මැරුණා. අල ලොරියක් පෙරළුණා. ඒකෙමුත් මැරුණා. මෙතනත් 3 දෙනෙක් මැරුණා. ඉතින් මේ පාරේ මොනවාද කියලා දන්නේ නැහැ. ඉතින් දෝෂේ ඒක තමයි හොයලා බලලා මේ ඩ්‍රයිවර් මහත්තුරුන්ටත් ඉතින් කියන්න තමයි තියෙන්නේ හොඳට පරිස්සමෙන් යන්න කියලා. හරි. සලමන් අපු. කියන විස්තරේ. කොයි එමේ අර හරි. ඔව්. ඒ හරි තමයි හිටියේ මං. ඔව්. ඉතින් දූලි පාරක් මොකද යන්නේ කියලා බලනකොට බස් එකේ ටං කාලා පාට ඇවිල්ලා පාරේ වේගෙන් ගියා. ගිහලා මම පස්ස ආයෙලා බලනකොට මේ බස් එකේ එතන අර ලයිට් කන වෙච්ච ගමන් පෙළුණා. මෙතන වැදුනේ කොහෙද? මෙතන මේ වැදුනේ මේ උඩින් ඇවිල්ලා තමයි වැදිලා තියෙන්නේ. ඉතින් මේ බස් කන්නේ තිබ්බ හින්දා තමයි ජීවිත දාන්න බේරුනේ. නැත්නම් මේක ඉතින් පල්ලහැට බස් එකේ. හරි. ඉතින් ඔව් වාහන වෙදිච්ච තැන පෙන්නන්න. මේ තියෙන වාහන වෙදිලා තියෙනවා. අපි මේක කොට්ටාසේ දිගටම මේ පල්ලම් පැතිවල මේ වැඩේ කරගෙන යනවා. කලින් අනුතුරු කීපයක් අපි වළක්වගෙන තියෙනවා. ලොකුම සේවිං එක තමයි මේ සැරේ මෙතනින් පහළට ගියා නම් තාමත්ම පාතාලේ හිතා ගන්නවත් බැහැ. ඔබ තවමත් ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කර නොමැති නම් අදම ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කරන්න. නවතම තොරතුරු එසැනින් දැනගන්න. ඌව නිවුස් ක්ලබ් නිවුස්